Hi guys, ඉතින් ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මේ පාර ගෙන ආවේ day vlog එකක්. ඉතින් මේක shooting day vlog එකක්. ඉවර වෙනකම් බලන්න ඕනේ. ඉතින් අපේ production location එකට යන්නේ. ඉතින් මේක තමයි location එක අපි ආපු. මේක තමයි මගේ office එක. Dens Hospital. ඉතින් ලොකේෂන් එකට ගිහිල්ලා ඉස්සෙල්ලාම අපි කරන්න තියෙන්නේ මේකප් එකයි කොස්ටියුම් දාගන්න එකයි. ඉතින් ෆස්ට් සීන් එකට අදාළ මේකප් එකයි කොස්ටියුම් එකයි ඉස්සෙල්ලාම අපි දාගන්න ඕනේ. ෆ්‍රේම් සයිස් වෙනස් නැද්ද? වෙනස්. මේ ලෑන්ඩ්ස්කේප් සයිස්. ලෑන්ඩ්ස්කේප්. යා. කොදින්නේ නැහැ. right දැන් අපි යන්නේ කොස්ටියුම් දාන්න කොස්ටියුම් දාන්න මේ ඕගලන් කලින් දැක්ක වගේ තිදැස්ගේ කොණ්ඩේ ගොඩක් වෙනස් වෙලා තිබ්බා. ඒ කියන්නේ තිදැස් අරුණුවක් දුනාට පස්සේ කොණ්ඩේ පල්ලහැට කරලා තිබ්බා. ඉතින් ඒකේ අපි බැලුවා කල්පනා කරා කිසි පිළිවෙල ගතියක් නැති හින්දා ආයේ අපි කොණ්ඩේ උඩට කරලා පීරන්න. Amigo que graba. ඉතින් ළමයි උදේ පාන්දර හැරලා ආත්මිත් වීඩියෝ එකට මුහුණ දීලා ගියා. ඉතින් උදේ පාන්දර ෂූටින් වලට හැරලා තමයි ඉතින් නිදිමත ගාතේ ඉන්නේ. वीडियो कॉल करा Ready? Recording. Action. ඉතින් කොස්ටියුම් ගැන කතා කරද්දී ඔය ඉන්නේ අපි දිමුතු අයියා තමයි කොස්ටියුම් ඩිසයිනර්. ඉතින් කලින් තිදැස්ගේ චරිතේ රඟපාද්දී හරිම ලේසි කොස්ටියුම් මාරු කරන්න. හැබැයි දැන් වර්තමානයේදී මට තියෙන අමාරුම වැඩේ තමයි කොස්ටියුම් චේන්ජින් එක. මොකද ඒකේ බ්ලේස් එකේ ඉඳන් මුළු ඇඳුමම වෙනස් කරන්න ඕනේ සැරෙන් සැරේ. Action. ඉතින් guys අපි පුංචි දෝණිය ඇවිල්ලා කියලා මට ආරංචියක් ආවා. බලමු. Hello චූටි. මගේ චූටි තාම අන්දිනවද? කොහොමද මගේ චූටි? Hi ගෑ. Hi ගෑ. Hi කියන්න. චූටි කට බලාගෙන ඉන්නේ. ඈ? අයියෝ. One, two, three. Ah, yeah. Cuti, cuti, cuti.
චුටි චුටි යාර ගිහින් කියන්න මේ බබාගේ අම්මා දැන් බබාගේ පැත්ත පලාත ගේන්න එපා. නැත්නම් බබා පාඩි කරගන්න ඕනේ. පේන්නේ නැහනේ. මුලන්ජි කොහේ කියලා අම්මා? ගිහින් යාට කියන්න මේ කෙල්ල වාගේ පැත්ත පලාත ගේන්න එපා කියලා. මොන විකාරද මෙතන මේ රොකට් යවන්නයි සෙල්ලම් කරන්නයි. ඔයාලට මේවා තේරෙන්නේ නැද්ද? හා? ඉතින් කතාව යන විදියට ඔලිවියා අපේ චූටි දුවන්ට වැඩිය කැමති නෑ. ඒක හින්දා ඉතින් බයින් එක තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම ගත්තම ඔලිවියාගේ චූටි දුවණිය හරීම ෆ්‍රෙන්ඩ්ලි out of scene. ඉතින් ඔයගොල්ලන්ට පේන චූටි දුවණිය පොඩ්ඩක් බය වෙලා ඉන්නවා. හැබැයි යා කට් කරාට පස්සේ ඉතින් අපි ගිහලා හුරතල් කරා පොඩ්ඩක්. එයා කලින් හිටපු සිටුේෂන් එකට වෙනවා. ඉතින් ඇත්තටම ගත්තම යා ලොකු එක්ස්පීරියන්ස් එකක් ඉතින් පොඩි කාලේ ඉඳන්ම හම්බෙන්නේ. හරි. දැන් අක්කා කෑ ගහද්දි බබා මොකද කියන්නේ නැහැ. Action. මුලන්ජි මට මේ දේවල් ආ කියන්න එපා. මේ දේවල් ආ වුණොත් අර මෙයාට කතා කරන කොස්ටියුම්ට මෙයා හරියන්නේ නැහැ කියලා. ඕක හරියන්නේ නැහැ. මට තාත්තට මෙයාට කියන්නකෝ. කියන්නකෝ. කියන්න. ඉදස් කියන්නේ. ලැජ්ජ වෙලා අපි කියන්නේ. අපි කියන්නේ ලැජ්ජ වෙලා. චුට් මාරික ලස්සන බලන්න. මේ ඔලිවියා. එයා ප්‍රොමෝට් කරේ ආ සුදුසුින්දා. මොකද්ද මහරම සුදුසුකම? මන් දන්නේ නැතුව දෙන රෑඩ් මැසේජ් කරනවා. ඒකද සුදුසුකම? ඔලිවියා මගේ ආත්මිකය අත කිසිම දෙයක් නෑ එහෙම. එයාගේ පොසිෂන් එක සුදුසු ඉඳන් මම ප්‍රොමෝට් කරේ. නෑ කැපැසිටි එක දාන්න හින්දා. මම ඒ කැපැසිටි දන්නේ ඉඳන් මම ප්‍රොමෝට් කරේ. හරි. Ready. Stand by. හරි දෙන්නම ගන්න. කෝනේ Hai. Kata hari sugri. මම මෙයාට රහසක් කියන්න හරිද? විහස්ගේ මේ දාන බ්ලොග් එකේ සීන්ස් මේ සීන් එක යන්නේ ආවා. ඉතින් මම තමයි කැමරාවල් එකේදී මෙයා අද දාපු හැම ෂොට් එකේම කැමරා කරේ මම. ඒ ක්‍රෙඩිට් එක හම්බෙන්න ඕනේ මට. මොකද විහස් ගොඩක් වෙලාවක් ඒ සීන් එකේ ඒකින්ද මම තමයි කැමරා කරේ. ඒ ක්‍රෙඩිට් එක හම්බෙන්න ඕනේ මට. මොකද්ද කියන්නේ? නෑ ඔයා ලස්සන සීන් එක කරා. ඒ සීන් එකේ කැමරා කරේ මම. එලෙකි. මම රෙකෝඩ් කරාද? මම බොරු මනස්කාද අයින් කළා දාගන්න. සෝරි පොයින්ට් ගන්න. බොරු මනස්කාද අයින් කළා දාගන්න. Recording. Action. ඉතින් මං Action. ඉතින් මං කිරිබත් කන්න ආසයින ළමයෝ. ඒකයි ඉන්නේ. හරිද? අපි ඔන්ලයින් ඕඩර් එකක් දාමු. හරිම නපුරු යන්නේ ඔයා නම්. මට ඕනේ ඔයාලා අම්මතින් හදපු කිරිබත් කන්න. එහෙනම් අපේ අම්මට කෝල් එකක් දෙන්න. ගිහින් කාලෙන්න. හරිම නරකයි අරනෝද ඔයා නම්. ඇයි දැන් මට ගෙනාවේ නැත්තේ? අම්මා හැදුවේ නැද්ද? අම්මා හැදුවා. මං ගෙනාවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔයාලා හරිම අමුතු කෙනෙක් කරනවද? අපේ දඩාවට මොකද මේ වගේ පස්යෙන් දුන්නද මන්ද?
අදට ගයිස් ෂූටිං පැක් දාව 10 මාරයි රෑ 10 මාරයි හරිනේ කොහරි එහෙනම් see you එහෙනම් අදට ගයිස් ෂූටිං පැක් දාව 10 මාරයි රෑ 10 මාරයි හරිනේ කොහරි එහෙනම් see you